අපි අලුත් ගේම් එකක් ගහන්න ගත්තා වෙන කරන්න දෙයක් නැති නිසා. ගත්ත එක තමයි මැච් විලයින්ස් නේ. ගේම් එක ගත්තා. ඒකේ මම ඉන්නේ 425 වෙනි ලෙවල් එක. ඔය ගහන්නම අමාරුයි. ගොඩක් try කරා ඒක සෙල්ලම් කරන්න. හරියන්නේ නැහැ. ෆස්ට් try එක එහෙම තමයි යන්නේ. ෂෆල් කරනවා හරියන්නේ නැහැ. මම ගාන ගියා මේකේ මේ මවුස් කරන්න තියෙන ස්ටෙප් ටිකත් අඩුයි බා දැන්ටම 9ක් 8ක් යනවා කිසිම ප්ලෑන් එකක් නැහැ ගොඩක් ගෝල්ස් තියෙනවා කවර් කරන ගෝල්ස් 4ක් තියෙනවා ඒ 4 කවර් කරන්න මට එක chances එකක්වත් නෑ ඔක්කොම හිස් වෙලා තියෙන්නේ ඉතින් සැලදිලා කරන්නත් බෑනේ අපි නිකන් ඉන්න සෙල්ලම් කරන හින්දා මෙන්න මේම තමයි පළවෙනි එක යන්නේ 3යි තව 3යි තියෙන්නේ කල්පනා කරලා සෙල්ලම් කරත් තව එකයි පළවෙනි එක ඉවරයි ඊට පස්සේ අපි දෙවෙනි එකට යනවා තව ටිකෙන් ඉවරයිනේ දැන් පරාදයි ඒක පරාද වෙනකොට මම ආවා ගොඩක් දේවල් ප්ලේ කරන්න ඒ උනාට ඉතින් ගන්න බෑන් chances නැහැනේ දෙවෙනි රවුන්ඩ් එක ඉතින් chances 17යි තියෙන්නේ ඒ 14 මෙච්චර දේවල් ගොඩක් කරන්න බෑනේ මේක දැන් මෙහෙම යනකොට 14යි හිතාගන්න මේ මොකක් කරන්නද කියලා. ඉතින් 17කින් මෙච්චර දේවල් achieve කරන්න පුළුවන් ඈ. බලමු මෙහෙම ගිහිල්ලා. ගොඩක් කෑවක් තියෙනවා. මෙහෙම මේ හැම එකේම මේ බෝම්බා ඔක්කොම එන්නේ අන්තිමට. අන්තිම chances 3 විතර මේවා තොගයක් එනවා. ඉතින් මම කොහොමද ඉතින් ඊට පස්සේ ආය ඇඩිෂනල් ගන්නත් සල්ලි කෙපේ 5ක් ගන්න 900ක්ද ඔයද ඕනේ chances 5ක් ගන්න. මේක දිනපුවාම එච්චර හම්බෙන්නේ නැහනේ. ඔන්නෝම අන්තිම chances දෙක යනවා. දෙකයි තියෙන්නේ. දැන් එකයි. හරි මේකත් මම ජයග්‍රාහී ලෙස පරාදයි. දැන් මේකේ තියෙන අර හાર્ට් එකේ chances 5 වුණා මටයි ප්ලේ කරන්නත් බෑ account එක පිරෙනකම්. දැන් අපි ඊළඟ තව පාරක් උත්සාහ කරන්න පුළුවන්. ඒකටත් යන්කෝ. හරි 900ක් ඉල්ලනවා ප්ලේ කරන්න ඉතින් බෑනේ කරන්න. හරි. හැබැයි මේ සැරේ නම් මම ප්ලේ කරන්න ගත්තේ කමන්න කොහමද ප්ලේ කරලා ඉවර කරනවා කියලා. ඒ දෙකම රවුන්ඩ් එක ගොඩක් වෙලා ප්ලේ කරන්න ගියාමත් එපා වෙනවා. ඒකවල මට ගේම් එක අන්ස්ටෝල් කරලා දාන්න හිතෙනවා. මෙහෙම සෙල්ලම් කරලා බලමුකෝ. මේකත් නම් පරාදෙන් ලයින් නැත්නම් මට මුලින් නම් තේරුනේ 11යි 11 කියන්නේ මගේ ලගි නම්බර් එක මං හිතන හැටියට ඒ වුණාට මේකත් වරදින සීන් එකක් නේ තියෙන්නේ අර යට තියෙන අර සර්කල් එක එක පාට එක පිරෙන්න ඕනේ කියන්නේ දැන් 21ක් කවුන්ට් එක පෙන්නන දැන් 18ක් පෙන්නන කියන්නේ හරි දැන් එතකොට ඒ සර්කල් එකේ දැන් රතු පාට හරියනේ පිටින්නේ. ඒ කියන්නේ මම කොළ පාට ඒවා ටිකයි ආයි තිබ්බ කහ පාටද නිල් පාටද කියලා මතක නැහැ. ඒ ටික පුරලා ඉවරුනම මොනම කැරකිලා ඉතුරු තියෙන ගෝල්ස් ටික එතකොට තමයි ඕපන් වෙන්නේ. එතකොට තියෙන chances එකයිනේ. මං ආයි මොනවද යන්න කියන්නේ. පළ එක chance එකක් තියෙදි සෑහෙන දේවල් ගොඩක් එනවා. ඉතින් ඒ ටික මට ගන්න බෑනේ. අර බලන්නකො. අර බෝලම කීයක් ආවා. මොකයි පස්නේ. හරි. ඊළඟ එක මම එක්කෝ තව chances 10ක්වත් දෙන්න ඕනේ මේක නැත්නම් මට කරගන්න අමාරුයි මේ ලෙවල් එක මට දවස් කීයක් ගහන්න වෙයිද දන්නේ නැහැ මේ යන විදියට 425කින් නවත්තන්න බෑනේ මේක මං හිතා රෑන්ක් තියෙන්නේ 4000 ගණන් වල ලෝකෙම මම තාම 425 නේ කොහොම මට නම් ඉච්චර ගහන්න බැරි වගේ මට එපා වෙයි වගේ මේක කොහොමද ප්ලේ කරන්නේ අවුරුද්දක්වත් මේ 425 ඉන්න වෙයිද දන්නේ නැහැ මට මේ යනවා එක්කෝ මේ ගෝල්ස් 3ක්වත් දාන්න ඕන. අනික මේ මීරාවම කරකුණොත් තමයි අර කාසිටි ඕපන් වෙලා හරිදම් පාට ඔලු බක්කො ටික මතුවෙන්නේ. එහෙම කරන්න බෑනේ මමත් මිනිස්සෙක්නේ මටත් ඉතින් පොඩ්ඩක් හිතට මොටිවේට් එකක් ඉන්නේ මේක හරියට දෙන්න එපා. අන්නම ගිහිල්ලා ඉවර වෙනවා. දෙකයි. බස් එකයි. හරි. ඊට පස්සේ දැන් ඒකත් ඉවරයි ජයග්‍රාහී ලෙස මේ මගේ අන්තිම chance එක හරිද මේ අන්තිම chance එක මම මේක කරගන්න නැති වී වගේ
මේ කල්පනා කර ප්ලේ කරන්නත් ඉතින් මේ චුටි ඩැන්ටින් මේක ඉතින් ගොඩක් කල්පනා කරන්න බෑනේ. ඔය අහුවෙන එකක් ඇදලා දාන්න තමයි වෙන්නේ ගොඩක්. ඒකට මේ කල්පනා කරලා ප්ලේ කරන්න ඕන ගේම් එකක් වෙන්නේ නැති. ඊළඟ අවස්ථා මේක දැන් දිනේ නැත්තම් මම ඊළඟ ටිකේ try කරලා බලන්න ඕනේ. ටිකක් ඔළුවෙන් සෙල්ලම් කරන්න. දැන් මෙහෙම ගියදී අවස්ථා 6යිනේ දැන් තව තියෙන්නේ 5යි. 4යි. තාම මිරවම කරගුණේ නැහැ. ඉතින් කොහෙද තව මේක කරන්න අර තාම නිල් පාට එක පිරෙන්නේ. රතු පාට එක පිරিলাත් නැහැ. එකයි. ඉවරයි. ඉතින් මේක දැන් පරාදයිනේ මම. ජයග්‍රාහී ලෙස පරාදයි. මම දැන් ආයෙ සෙල්ලම් ගන්න බෑ මට. try again. බෑ. පැය භාගයක් ඉන්නවා. bye bye guys. පස්සේ හම්බෙමු.